මුල්‍ය අක්‍රමිකතා චෝදනා ලැබ ඉල්ලාසු සුනන්ද දේශප්‍රිය මහතා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් අනිද්දා පැවැත්වෙන බව එම කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාකිසෝති සරවණමුතු මහතා පවසයි. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ සහ හිටපු මාධ්‍ය ප්‍රධානියා වන සුනන්ද දේශප්‍රිය මහතා මුල්‍ය අක්‍රමිකතාවක් සිදු කරන ලදැයි විවිධ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ පිළිබඳ අදහස් දක්වන පාකිසෝති සරවණමුතු මහතා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විසින් හිටපු අධ්‍යක්ෂ සහ මාධ්‍ය එක්කේ හිටපු ප්‍රධානී සුනන්ද දේශප්‍රිය මහතාගේ ඉල්ලා අස්වීම වහාම ක්‍රියාත්මක කරන පරිදි පිළිගන්නා ලදී. දේශප්‍රිය මහතා 2002 සිට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සමග සම්බන්ධ සිටියේය. ඔහු විසින් වගකීම දරූ ව්‍යාපෘතික මූල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳව පවත්වනු ලැබූ පරීක්ෂණයක් පසු සංවිධානය වෙත අයවිය යුතු සම්පූර්ණ මුදල් ප්‍රමාණය දේශප්‍රිය මහතා විසින් පුද්ගලිකව බාර දෙනු ඇත. මේ අතර අදාළ මුල්‍ය අක්‍රමිකතාවට වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ ප්‍රධාන පිළේ නිලධාරීන් සම්බන්ධ බවටද චෝදනා එල්ල වී ඇත. මාධ්‍යවේදීන්ට ඇතැයි පැවසෙන තර්ජනවලට මුහුණ දීම සඳහායි කියමින් ජාත්‍යන්තරව පිහිටුවා ඇති ආරක්ෂක අරමුදල හරහා අදාළ මුල්‍ය අක්‍රමිකතාව සිදුව ඇති බවට ඔවුන්ට එරෙහිව චෝදනා නැගී තිබේ. එහෙත් Taman මෙම චෝදනාවලට වැරදිකරුවන් නොවන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමේ සභාපතිවරයා සහ ලේකම්වරයා කියා සිටිති. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ සුනන්ද දේශප්‍රිය මහතා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ අවධිය පිළිබඳවද පරීක්ෂණ පැවැත්වීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.